ගැන ඔබට කියලා දෙන්නම්. ඉතින් සුපුරුදු විදිහට මේ පැයේදී ඔබගේ විවාහය සාර්ථක කරගන්නට ඔබගේ විවාහයට අත්ලක් සපයන විශේෂාංග අපි අරගෙන අවිලා තියෙන්නේ. ඒ මොනවද කියලා අපි දැන් බලමු. सजदे की ये है लाखों लाखों दुआएं मांगी पाया है मैंने फिर तुझे चार चार दोनों जहां मेरी बाहों में आ भूल जा වැඩසටහන බලාගෙන ඉන්න ඔබ අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න දෙයක් තමයි අපේ විවාහ වැඩසටහනින් විවාහ උත්සවයක් පෙන්වනවාද කියන එක. මොකද එම විවාහ උත්සවයෙන් ඔබ අනාගතයේදී විවාහ උත්සවය පවත්වන්නට ලෑස්ති වෙලා ඉන්නවා නම් අත්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් එවැනි ඊටමත් අලංකාරවත් උත්කර්ෂවත් ලෙස පවත්වපු විවාහ උත්සවයක් ඔබට පෙන්වන්නටයි අපේ මේ සූදානම. सजदे की ये है लाखों लाखों दुआएं मांगी पाया है मैंने फिर तुझे चाहत की तेरी मैंने हक में हवाएं मांगी पाया है मैंने फिर तुझे මගේ නම මදුෂා මේ මගේ හස්බන්ඩ් අමිල අපි දෙන්නගේ වෙඩින් එක තිබුණේ දෙසැම්බර් 10 කොළඹ හෝටලයකදී. එහිදී අපි මුලින්ම කරේ හෝටල් එක බුක් කරන එක. ඒක අපි අවුරුද්දකට කලින් ප්ලෑන් කරලා ඊට පස්සේ මුලින්ම අපි කරේ මල් වලට තැනක් තෝරගන්න එක. එහිදී අපිට හැමෝම ගෙන් හම්බුන ෆීඩ්බැක් එක උනේ ලස්සන ෆ්ලෝරා හොඳටම ඒ වැඩේ කරනවා කියලා. ඒක නිසා අපි දෙන්න ඩිසයිඩ් කරා ලස්සන ෆ්ලෝරා ආයතනයට ඇවිල්ලා අපේ ෆ්ලවර් ඩෙකරේෂන්ස් බාර දෙන්න. එහිදී අපි මුලින්ම හම්බුනේ මුදිත අපිට ගොඩක් හෙල්ප් කරා, අපිව ගයිඩ් කරා මොනවද වෙන්න ඕනේ කියලා. ඒ වගේම දෙසැම්බර් මාසයේ අපේ වෙඩින් එක පැවතුන හින්දා අපි දෙන්න ඩිසයිඩ් කරා වින්ටර් තීම් එකකට වෙඩින් එක කරොත් හොඳයි කියලා. එහිදී අපිට කැමතික් තිබුණා ගොඩක් ෆ්ලවර්ස් වලින් අපේ හෝල් එක ඩෙකොරේට් වෙනවා නම්. ඒක නිසා අපිට ලස්සන ෆ්ලෝරා එකකින් වින්ටර් කාලෙදි තියෙන ලස්සන මල් තෝරලා බ්ලූ ඇන්ඩ් වයිට් විදිහට යන තීම් එකක් හොඳයි කියලා අපිට යෝජනා කරා. ඒක ලස්සනට මෙදා කරලා තිබුණා. අපි දෙන්න හෝල් එකට එන්ටර් වෙද්දී බ්ලූ ඇන්ඩ් වයිට් වලින් මල් පිරිච්ච ලස්සන හෝල් එකට තමයි අපි එන්ටර් උනේ. හිතුවටත් වඩා ලස්සන ෆ්ලෝරා ආයතනයෙන් අපිව පුදුම කරන විදිහට ඒ වැඩේ ලස්සනටම කරලා තිබුණා. ලස්සන ෆ්ලෝරා එකකින් අපේ ඩෙකොරේෂන්ස් කොහොමද වෙන්නේ කියලා ස්කෙචර්ස් ඇඳලා ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නුවා. අපිත් එක්කම වාඩි වෙලා අපිත් එක්කම ඒවා ඇඳලා නිර්මාණය කරා. ඒ හැම දෙයක්ම අපිට ඕන විදිහට නිර්මාණය කරා. ඩ්‍රෙස් කරේ ඇනා. එහිදී ඇනා ඇවිල්ලා ලස්සන ෆ්ලෝරත් එක්ක කතා කරලා මගේ බොකේසුත් මේන්ස්ලාගේ බොකේසුත් ගැන අයිඩියා එකක් දුන්නා. එහිදී අපි ෆිලනොප්සිස් and කැට්ලියස් පාවිච්චි කරන්න ඩිසයිඩ් කරා. ඒ බොකේස් ටික දකිද්දී පුදුම වුණා. පුදුම ලස්සනකට ඒ බොකේස් ටික කරලා තිබුණා. මගේ බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා 4 දෙනෙක් හිටියා. ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නෙක් හිටියා. ඒගොල්ලන්ගේ බොකේසුත් ලස්සන ෆ්ලෝරා එකකින් ලස්සනටම අපේ තීම් එකේ තිබුණු ඒ බ්ලූ කලර්ස් 4ම පාවිච්චි කරලා ගොඩාක් ලොකු බොකේස් ටිකක් කරලා තිබුණා. මම ඩ්‍රෙස් කරේ ඉන්දියන් විදිහට ෆස්ට් ඩේ. එදත් මගේ බොකේ එකත් ගොඩාක් ලස්සනට කරලා තිබුණා ලස්සන ෆ්ලෝරා එකකින්. වෙඩින් එකේදී මගේ ජුවලරිස්, වෙඩින් නෙක්ලස් එක, බැංගල්ස්, අපේ වෙඩින් රින්ග්ස් ඔක්කොම අපි කරේ වෝග් ජුවලර්ස් ආයතනයෙන්. වෝග් ජුවලර්ස් ආයතනයෙන් උත් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ අපේ ආභරණ තෝරා ගැනීමදී අපිට කැමති විදිහට අපේ මුදලේ හැටියට අපිට හොඳම රත්තරන් බඩු ලබා ගන්න හැකියාව ලැබුණා.
මදුෂිත් අමිලත් ඇත්තම ගොඩක් සැලසුම් සහගතව ඉතා හොඳ කාලයක් තියලා තමයි ලස්සන ෆ්ලෝරා ආයතනයට ඔවුන්ගේ වෙඩින් එකේ ඒ වගේම හෝම් කමින් එකේ ෆ්ලවර් ඩෙකොරේෂන්ස් කරන්න බාර දුන්නේ. ඔවුන්ට වෙඩින් එකට වගේම හෝම් කමින් එකටත් තරමක් සුවිශේෂී වූ දෙයක් කරගන්න තමයි ඇත්තම අවශ්‍යතාවය තිබුණේ. වෙඩින් එක තිබුණේ ඇත්තම දෙසැම්බර් මාසේ. අපි ඔවුන් එක්ක කතා කරද්දී ඔබ දන්නවා දෙසැම්බර් මාසේ කියන්නේ අපි වීදියක ගියත් සාප්පු සංකීර්ණයකට ගියත් හොටෙල් එකට ගියත් හැමතැනම නොයෙකුත් ඩෙකොරේෂන්ස් ඒ කියන්නේ සැරසිලි වලින් පිරුණු මාසයක් තමයි දෙසැම්බර් මාසය කියන්නේ. ඉතින් අපි කල්පනා කළේ ඒ සැරසීම ඔවුන්ගේ වෙඩින් එකෙත් ඒ කියන්නේ ශාලාව ඇතුලේ තියෙන ඒ කරන්නා වූ ෆ්ලවර් ඩෙකොරේෂන් වලත් ඒ වගේම සංකල්පයක් යන්න පුළුවන්ද කියන එක තමයි අපගේ කතා බහ වුණේ විශේෂයෙන්ම අම්දයි මදුෂයි එක්ක. ඔවුන් ඒකට කැමති වුණා. විශේෂයෙන් මේ දෙසැම්බර් මාසයේ යොදා ගන්නා වූ ඒ සැරසිලි යොදාගෙන තමයි ඒ හැම පෝරුව සෙටි බැක් එක හෙඩ් ටේබල් එක ඒ වගේම වෝක් වේ එක මේ හැම දෙයක්ම ඩිසයින් කළේ. එතනදී අපි හැම දෙයක්ම සැලසුම් කළා. එන්ට්‍රන්ස් එක එන්න ඕනේ කොහොමද? එතනින් පස්සේ ඔවුන් ඇවිදගෙන යන වෝක් වේ එක එන්න ඕනේ කොහොමද? ඒ හැම දෙයකටම සජීවී දෙයක් එකතු කරන්න අපි නිතරම උත්සාහ කළා. විශේෂයෙන්ම ඔවුන් සෙටි බැක් එක ළඟදී නිද්දි ඒ දිය බුබුලු ගලාගෙන යන විදිහේ ඒ දර්ශනයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඔයිල් ලැම්ප් එක පත්තු කරද්දී ඒ එකම දර්ශනය හැම තැනම සම්බන්ධ වෙන විදිහට ඒක එක තීම් එකක් විදිහට වර්ණ සඳහා අපි යොදාගත්තේ ඒ නිල් පැහැයේ විවිධාකාර වූ ෂේඩ්ස් ඇත්තෙම අපි ආලෝකකරණයෙන් තමයි ඒ දේ ගොඩක් දුරට භාවිතා කළේ. මෙතනදී වැදගත් වෙන්නේ අපි ලස්සන ෆ්ලෝරා ආයතනයේ වශයෙන් නිතරම උත්සාහ කරන්නේ එක පවුලක් වෙන්න. ඇත්තෙම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා ඔහු නිතරම බලන්නේ තත්ත්වෙන් ඉතාමත් උසස්ම දේ අපගේ පාරිභෝගික ඔබට ලබා දෙන්න. හෝම් කමින් එකේ දෙසැම්බර් 12 එතෙන්දී මට පොඩි විශේෂයක් කරන්න ඕන වුණා. මොකද බ්‍රයිට් සර්ප්‍රයිස් එකක් වෙන්න තමයි මට ඉවෙන්ට් එක කරන්න ඕනුනේ. ඇත්තටම මම බ්‍රයිට් එක්ක ඩිස්කස් කරන්නාම කාර්ය මණ්ඩලෙත් එක්ක අපි සාමාන්‍යයෙන් කතා කරලා ගිහලා ඊට පස්සේ මම වෙනම ඇවිල්ලා මුදිතේව හම්බෙලා ඊට පස්සේ වෙන්න ඕන මොනවද ඒ ටික කතා කරලා එතින්දී ඇත්තටම අපි වෙඩින් ඉවෙන්ට් එක අපේ වෙස්ටර්න් පැත්තට ගිහපු නිසා අපි ටාගට් කරා වෙනසක් කරන්න. එතින්දී අපි ඇඳුනුත් එක්ක ටැලි වෙන විදිහට අපි අපේ ෆ්ලවර්ස් අරේන්ජ් කරගන්න අපි කල්පනා කරා. එතින්දී ආපු ලොකුම ප්‍රශ්නේ තමයි ඒ දවස්වල හොඳටම වැස්සා. එතින්දී නෙළුම් මල් හොයාගන්න පොඩි අපහසුතාවයක් තිබ්බා. ඒ ලස්සන තොරා ආයතනේ මට කිව්වේ ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. ඒ කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ ඔක්කොම වෙන්න ඕන දේවල් හරියටම කරනවා කියලා. ඇත්තට මේ කියපු විදිහට නෙළුම් මලක් හොයාගන්නවත් බැරි වෙලාවක මුළු හෝල් එකම ලස්සන නෙළුම් මල් වලින් පුරවලා ඉවෙන්ට් එක ලස්සනටම කරලා තිබ්බා. ඇත්තටම ආපු හැමෝම කිව්වා හිතාගන්න බැරි තරම් ලස්සනයි කියලා. ඇත්තෙන්ම හෝම් කමින් එක ගැන කතා කළොත් එතනදී අමිලට ඕනුනේ මදුෂාව සර්ප්‍රයිස් වෙන විදිහේ දෙයක් කරන්න. වෙඩින් එක ගොඩක් ඉන්දියන් පැත්තට ඒ කියන්නේ වෙස්ටර්න් පැත්තට බර වෙලා ගිය නිසා හෝම් කමින් එක සම්ප්‍රදායික මුල් කරගනිමින් කරන්න අපි උත්සුක වුණා. බොකේ එකේ පටන් ඒ හැම ඩිසයින් එකක්ම හරිම සරලයි. නමුත් ඉතාමත් ලස්සනට හොඳින් නිමවන්න අපිට පුළුවන්කම ලැබුණා. සෙටි බැක් එක තමයි එතනදී විශේෂිතම දේ උනේ. කල දෙකකින් එකට කිරිවැක් කරනවා වගේ ඉද්ද මල් යොදාගෙන අපි එකලා වූ ඩිසයින් එක කවුරුත් අගය කළා හෝම් කමින් එක දවසේ. ඒ වගේම ටේබල් ඩෙකොරේෂන් එකට ගල් කණු ආශ්‍රිතව නිර්මාණය කරලා තිබුණා වූ පිළ එක. ඒක ඉතාමත් සූක්ෂමව නිමවලා තිබුණා වූ පිළ එකක් වුණා වගේම නෙළුම් මල් යොදාගෙන කාර්යයේ වර්ණයට ගැලපෙන විදිහට නෙළුම් මල් යොදාගත්ත ටේබල් ඩෙකොරේෂන් එකට. ඒ වගේම තමයි ඒ ගොයන් ගස් වලින් ඒ ආවා වූ ලස්සන කොළ පැහැති තලයක් මත මේ පිළ එක හිටවලා ඒක උඩ නෙළුම් මල් වලින් ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එකක්
කරලා ඒ අතරින් පහන් ආලෝකය ලබා දීලා ඒක ගොඩක් ලස්සන ටේබල් ඩෙකොරේෂන් එකක් වුණා. මුළු ශාලාවම ගොඩක් ලස්සනින් බැබළුණා. ඇත්තෙන් මේ හෝම් කමින් එක දවසේ විවාහ වැඩසටහන බලන ඔබට අපි ඉදිරියටත් සැලසුම් කරලා තියෙනවා. තවත් ලස්සන ෆ්ලෝරා ආයතනය මගින් කළා වූ විවිධාකාර වූ වෙඩින් තීම්ස් ඒ වගේම වෙඩින් ඩෙකොරේෂන්ස් පෙන්වන්න. මෙතනදී ඔබට ඒ තුලින් අලුත් අදහස් ඔබගේ වෙඩින් එකට එකතු කරගන්න පුළුවන් වගේම ලස්සන ෆ්ලෝරා ආයතනය ඔබගේ වෙඩින් එකට සම්බන්ධ කරගෙන ඔබගේ වැදගත් දවස තව තවත් ලස්සන කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. දවසේ මම ඩ්‍රෙස් කරේ පින්ක් තමයි කරා. අපේ ගෙදර අම්මලා තාත්තලා ඒ වගේම මඩුෂලා ගෙදර අම්මලා තාත්තලා ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපි ඉවෙන්ට් එක ලස්සනටම කරගන්න අවස්ථාව ලබා දීපුවට. ඒ අතරතුරින් විශේෂයෙන්ම ආයත ස්තුතිවන්ත වෙනවා ලස්සන ෆ්ලෝරා ආයතනයට. මොකද ඉවෙන්ට් එකක් විදිහට ඉවෙන්ට් එක ලස්සනටම කරගන්න හැකි වුණේ ලස්සන ෆ්ලෝරා ආයතනයෙන් හම්බෙච්ච සපෝට් එක නිසා. ඇත්තටම අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳට ලස්සන ෆ්ලෝරා ආයතනයෙන් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරා. उठ के रातों को भी तेरी वफाएं मांगी पाया है मैंने फिर तुझे सजदे किए हैं लाखों වෙළඳ පොලේ නොයෙකුත් විදිහ ආලේපන වර්ග තියෙනවා. ඒ හැම ආලේපනයකින්ම ඔබව ලස්සන කරන